ඔයාලා දන්නවද අපේ පෘථුවියට යටින් තවත් ලෝකයක් පවතිනවා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ තමයි පාතාලය. එහෙමත් නැත්නම් නාගලෝකය. මනුෂ්‍ය අපිට වඩා දියුණු තාක්ෂණයක් සහ අපරිමිත සම්පත් නාගලෝකයේ තියෙනවයි කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු නාගලෝකය සහ නාගයන් ගැන තියෙන පුදුම හිතෙන අමුතුම කරුණු කිහිපයක් ගැන. බොහෝ දෙනෙක් හිතන්නේ නාගලෝකයේ තියෙන්නේ පොළව යට කියලා. හැබැයි පුරාණ පොත්පත්වලට අනුව නාගලෝකය පිහිටා තියෙන්නේ භෝගවතී කියන නගරයේ. ඒ වගේම මහා සාගරයේ ගැඹුරු පතුලේ සහ ගංගා ආශ්‍රිතවත් නාගලෝකයට පිවිසුම් දොරටු තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. නාගයන්ට ඕනෑම වෙලාවක තමන්ගේ සර්ප ස්වරූපය අතහැරලා මනුෂ්‍ය ස්වරූපයක් මවා ගන්න පුළුවන් කියලා ජනප්‍රවාදවල කියවෙනවා. ඇතැම් කතාවලට අනුව නාග මානවිකාවන් මිනිස් ලෝකයට ඇවිත් මිනිසුන් සමග පවා ජීවත් වී තිබෙනවා. නාගලෝකයේ තියෙන වටිනාම වස්තුව තමයි නාගමාණික්‍ය. මේක නාගයන්ගේ හිසේ තියෙන මැණිකක් කියලා සැලකෙනවා. මේ මැණිකෙන් නිකුත් වෙන ආලෝකය නිසා නාගලෝකයට අඳුරු ගුහා සහ සාගර පතුලේ ආලෝකය ලබා ගන්න ඔවුන් පාවිච්චි කරන්නේ මේ නාගමාණික්‍ය තමයි. නාගමාණික්‍ය කියන්නේ ලංකාවේ ජනප්‍රවාදවල එන මිත්‍යා මැණිකක්. මේ නාගමාණික්‍ය දරන්නෙත් නිකංම නිකන් නාගයොත් නෙවෙයි. ජනකතාවලට අනුව රාජ නාගයන් කියන උසස් වංශික නාගයන් තමන්ගේ උගුරේ නිල් මැණිකක් හෙවත් නාගමාණික්‍ය තබාගෙන ඉන්නවා. ඒක ඔවුන් එළියට ගන්නේ රාත්‍රී කාලයේ ආහාර සොයාගෙන කන වෙලාවට විතරයිලු. මේ නාගමාණික්‍යයේ කතාවල තියෙන සත්‍යතාව බැලුවොත් ජනශ්‍රැතිවල නාගමාණික්‍ය ගැන කියවුනත් සැබෑ ලෝකයේ නාගමාණික්‍යයක් හමු වූ බවක් අසන්නට නැහැ. මේ ගෙවෙන 21 වන සියවසේත් නාගමාණික්‍ය ඇත්තක්ද නැද්ද කියන එක නොවිසඳුණු ප්‍රශ්නයක්. සරලම කිව්වොත් නාගමාණික්‍ය කියන්නේ නාගයන් සතුයි කියන රාත්‍රියේ දිලිසෙන මැණිකක් ගැන තියෙන ජනප්‍රවාදයක්. විද්‍යාත්මකව තවමත් ඒක ඔප්පු වෙලා නම් නැහැ. ශ්‍රී ලංකාවේ කැලණි ගඟපත්ලේ මණියක්කිත නාරජුගේ මාලිගය පිහිටා තිබූ බවත් බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනය සිදු වූයේ නාගයන්ගේ ආරාධනයෙන් බවත් වංශකතාවල සඳහන් වෙනවා. මේ දේවල් වලින් පේන්නේ නාග ලෝකය සහ ලංකාව අතර අතීතයේ සිටම සමීප සම්බන්ධතාවයක් තිබුණු බවයි. නාගයන් කියන්නේ ඉතාමත් දීර්ඝ කාලයක් ජීවත් විය හැකි පිරිසක්. ඔවුන් නිදන් වස්තු සහ පූජනීය ස්ථාන ආරක්ෂා කරන මුරකරුවන් විදිහටත් සැලකෙනවා. ඒ වගේම නාග ලෝකයේ ජලය මනුෂ්‍ය ලෝකයේ ජලයට වඩා වෙනස් බවත් එය පානය කිරීමෙන් තරුණ බව රැකගත හැකි බවත් සමහර මතවල තියෙනවා. නාග ලෝකයේ ජලය ගැන කිවහොත් නාගලෝකයේ ජලය ඉතා සිසිල් මෙන්ම රෝග සුව කිරීමේ ගුණයෙන්ද යුක්ත බව බොහෝ කතාවල එනවා. නාගලෝකයේ ඇති අමෘතය වැනි දියර වර්ග පිළිබඳවද ඇතැම් තැන්වල සඳහන් වෙනවා. නාගලෝකයේ ප්‍රධානම ජල මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ භෝගවතී නදියයි. මේ ඉතා පිරිසිදු සුපැහැදිලි සහ දිව්‍යමය ගුණයෙන් යුත් ජලය ගලා යන ගංගාවක් ලෙස විස්තර කෙරේ. නාග කන්‍යාවන් සහ නාග රජවරුන් මෙම ජලයේ ක්‍රීඩා කරන බවත් එහි ඉවුරු රන් රිදී මුතු මැණික් වලින් පිරී ඇති බවත් ජනප්‍රවාදවලම සඳහන් වේ. ජනප්‍රවාදයන්ගෙන්ම කියවෙන නාග ලෝකයේ තවත් ජලාශයක් තමයි මණිධාරණී ගංගාව. නාග ලෝකයේ මේ මණිධාරණී ගංගාවේ මැණික් හා සමාන දීප්තියකින් යුක්ත දිය රළ ඇති බවත් නාග ලෝකයේ ඇති අතිවිශාල ආලෝකය පෙරකී නාගමාණික්‍ය වලින් විහිදෙන ආලෝකය ජලය මත පතිත වූ විට මුළු ජලාශයම විවිධ වර්ණයන්ගෙන් බැබලෙන බවත්
පෙරකී සදාකාලික තරුණ බව හෝ විවිධ බලයන් ලැබෙන්නේ මේ ජලය පානය කිරීමෙන් බවත් ජනප්‍රවාද විශ්වාස කෙරේ. මේ වීඩියෝ එකේ අවසානය. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන් යන්න. වීඩියෝ එක හොඳයි වගේ නම් like එකකුත් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.